ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ මහණෙනි පින අතර අග්‍රම පින තමයි මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රී භාවනාවම වඩන්න කියනවා. ඔබ නිතර පුරුදු වෙන බොහොම සරලව මම ඔබට පෙන්නලා දෙන්නම්. දැන් මෛත්‍රී භාවනාව කරන ක්‍රම දෙකක් බුදුහාඳුරෝ පෙන්වනවා. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒ කියන්නේ දිශා වශයෙන්. අපිට දස දිශාවක් ගැන අපි දන්න උඩ දිශාව, යට දිශාව, ඊළඟට හාත්පස තියෙන දිශාවල් ටික. ඕක තමයි කරණීයමිත සූත්‍රය කියන්නේ උද්දං අදෝච තිරියංච. උඩ යට හාත්පස. ඒ කියන්නේ උතුරු දිශාව, උතුරු අනු දිශාව, නැගෙනහිර දිශාව, නැගෙනහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව. එතකොට දිශා 8යි උඩ දිශාවයි යට දිශාවයි 10යි. දස දිශාවට මෛත්‍රී වඩන්න කියන. ඉස්සලාම තමන්ට මෛත්‍රී වඩලා අත්තානං උපමං කତ୍වා තමා උපමා කරගන්න යම්සේද ඒ විදිහටම අනෙක් සෑම සත්වයක්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඔබ නිදාගන්න ගිහිලා හරි පුරුදු කරන්න. සරලව පටන් ගන්න. ගොඩාක් ගැඹුරින් නැති වුණාට පොඩියට පටන් ගත්ත දේ තමයි දියුණු කරගන්න පුළුවන්. අඩුම ගාන විනාඩි 10ක් 15ක් හරි ඇඳේ ඉඳන් හරි මෛත්‍රී භාවනාවක් පුරුදු වෙන්න. එක්ක උදේ නැගිටපු ගමන් හරි පොඩි වෙලාවක් හරි මෛත්‍රී භාවනාව විනාඩි 10ක් හරි පුරුදු කරා. ඔය එකක්. ඊළඟ ක්‍රමයේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහග්ගත චේතෝ විමුක්තිය. මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ අර පුංචි ප්‍රමාණයක් ඉස්සලා තමන්ට මෛත්‍රී වඩලා ප්‍රමාණි විශාල කර කර හිතේ මෛත්‍රිය වඩන. ඉස්සලා තමන්ගේ නිවසේ ඉන්න අය, ඉඩමේ ඉන්න අය, ගමේ ඉන්න අය, නගරේ ඉන්න අය ඔහොම ප්‍රමාණි විශාල කර ලෝකයාට මෛත්‍රී සිත වඩන්න කියලා. මේක අපිට නොතේරුණාට බුදුරජාණන් වහන්සේ එක තැනක ආනිසංස ගැන විස්තර කරන තැන පෙන්නනවා මහණෙනි අහස උසට දානේ කන්දක් හදලා පූජා කරනවා දුගී මගේ යාචකයන්ට පිනක්. ඊටත් වඩා පිනක් රැස් වෙනවා කිව්වා. එළදෙනෙක්ගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියෙන් හිත පවත්වන්න පුළුවන්. හිතන කියන්නේ මෛත්‍රී භාවනාව වඩලා ඇති කරගන්න ඒකාග්‍රතාවය සමාධිය. එළදෙනෙක්ගේ කිරි දෝනවා කියන්නේ අපි හිතමු පැය භාගයක් විතර කියලා. එවැනි වෙලාවක් මෛත්‍රී සිත දියුණු කරන්න පුළුවන් නම් අහස උසට දානේ කන්දක් හදලා පූජා කරනවට වැඩිය පිනක් කිය. ඊළඟ උපමාවෙ පෙන්නනවා ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානේ හදලා දුගී මගේ යාචකයන්ට දන්සල් දෙනවා. පිනක්. ඊටත් වඩා පිනක් කියනවා බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩන්න පුළුවන්. බතක් ඉදෙන්න විනාඩි 15ක් 20ක් යයි. එතකොට එවැනි වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන් නම් ඊට වඩා පිනක් කියනවා. එතකොට මේ හැම දෙයකින්ම පෙන්නන්නේ අපිට මෛත්‍රී භාවනාව, මෛත්‍රී සමාධියේ තියෙන වටිනාකම. දැන් ඔබ මෙත්තානිසංස සූත්‍රය අහලා ඇතිනේ. ඔය පිරිත් පොතේ තියෙනවා. අද ගිහිල්ලා බලන්න පිරිවානා පොත් වහන්සේ තුල මෙත්තානිසංස සූත්‍රය මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා. බොහෝ වෙලාවට නිකන් අපි මේ බණ අහනකොට, පින් කරනකොට, සීල රැක්කත් මිනිස්සුන්ට නිකන් හිතෙනවා කෝ ඔය විපාක. ඔය නිකන් මෙලොවම ලැබෙනවද? කෝ ඔය විපාක වගේ නිකන් දැන් ඕනේ වගේ එකක් අපිට තියෙනවන්නේ. අන්න මෛත්‍රී ආනිසංස 11යි. 11න් 10ක් ditta දම වේදනියයි කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ මෙලොවම ලැබෙන ආනිසංස 10ක්. ඒ 10 හොඳට තේරුම් අරගෙන බලන්න මෛත්‍රිය වඩනකොට මෙලව තමයි වැඩිපුරම අපිට ආනිසංස ටික ලැබෙන්නේ.